ඉස්සර කාලෙක මීදුමෙන් වෙහිලා ගිය කඳු වලල්ලකින් වටවුණු ලස්සන නිම්නයක රන්පියස කියලා ගමක් තිබුණා. නමට හරියන්නම ඉස්සර මේ ගම රත්තරන් වගේ බැබළුණා. ගොයම් කරල් රන් පාටට පැහිලා බර වෙලා තිබුණා. ගස්වල අතු ඉති පළතුරු වලින් පිරීලා ඉතිරිලා ගියා. වතුර පාරවල් පලිඟු වගේ පිරිසිදුවට ගලාගෙන ගියා. ඒත් මේ හැම දෙයක්ම ඉස්සර කාලෙට විතරක් සීමා වුණා. කාලයක් තෙට්ට මිනිස්සුන්ගේ හිතේ තිබුණු ගුණධර්ම නැති වෙලා ගියා. මිනිස්සු ගස් කපලා දැම්මා. වතුර අපිරිසිදු කළා. සෝබාදහමට ආදරය කරනවා වෙනුවට එයාලා එකිනෙකා පරද්දලා සල්ලි එකතු කරන්න පොර කෑවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට සෝබාදහම කෝප වුණා. රන්පියස ගමට ලොකු නියගයක් ආවා. අහසින් වැටෙන වැහි බිඳුවක් දකින්න නැතුව අවුරුදු 3ක් ගෙවිලා ගියා. ගංගා ඇලදොල හිඳිලා ගියා. සත්තු වතුර නැතුව මැරිලා ගියා. ගස්වැල් මැලවෙලා වේලිලා ගියා. රන් පාටින් බැබළුණු ගම අලු දූවිල්ලෙන් වැහුණු සොහොන් පිටියක් වගේ වුණා. මේ ගමේ කෙළවරක පුංචි පැල්පතක සෙනක කියලා තරුණෙක් ජීවත් වුණා. සෙනක කියන්නේ වෙනස්ම විදිහේ කෙනෙක්. ගමේ අනිත් මිනිස්සු වගේ නෙවෙයි. එයා ගස්වැල් වලට සත්තුන්ට පණ වගේ ආදරය කළා. එයාට හිටියේ අසනීප වෙලා හිටපු එයාගේ පුංචි නංගි අමාලි වයසක ආච්චි අම්මයි විතරයි. නියඟේ නිසා හැදුණු දරුණු උණ රෝගයකින් අමාලි ගොඩක් දුක් විඳා. එයාට බොන්න පිරිසිදු වතුර ටිකක් හොයාගන්න එකට සෙනකට ලොකු යුද්ධයක් වුණා. දවසක් සෙනක වතුර ටිකක් හොයාගෙන කැලේ පැත්තට ඇවිදගෙන ගියා. එයාට අතරමඟදී හම්බුනේ ගමේ හිටපු වයසකම කෙනා, මුතුගල සීයව. සීය ගහක් යට වාඩි වෙලා හති දාමින් හිටියා. සෙනක එයා ළඟ තිබුණු වතුර ටිකෙන් කොටසක් සීයට පෙව්වා. "උඹ හරිම හොඳ දරුවෙක් සෙනක." සීය වෙවුලන කටහඬින් කිව්වා. "මුළු ගමම ආත්මාර්ථකාමී වෙද්දී උඹ විතරයි තවමත් මනුස්සකම රැකගෙන ඉන්නේ." සෙනක දුකෙන් බිම බලාගත්තා. "සීයේ, මගේ නංගිට ගොඩක් අමාරුයි. මේ නියඟය අපේ ජීවිත බිලිගන්නවා. මට එයාව බේරා ගන්න විදියක් නැහැ." මුතුගල සීයගේ ඇස් දිලිසුණා. එයා වටපිට බලලා රහසක් කියනවා වගේ සෙනක පැත්තට නිමරු වුණා. "සෙනක පුතේ, මේක කටකතාවක් කියලා හැමෝම හිතුවට මේක ඇත්තක්. මහා ඝන කැලේ හා කෙළවරේ හිමගිරි කන්ද උඩ රහස් ගුහාවක් තියෙනවා. ඒ ගුහාව මැද තියෙනවා හරි පුදුම ගහක්. ඒක තමයි සංජීවනී වෘක්ෂය, ජීවය දෙන ගස." සෙනක පුදුමෙන් බලාගෙන හිටියා. "ජීවය දෙන ගස?" "ඔව් පුතේ. ඒ ගසේ බලය තියෙන්නේ කොළයක, පොත්තක හරි ගෙඩියක හරි නෙමෙයි. ඒ ගහෙන් ගලන දිව්‍යමය දියරේ. එක බිඳුවක් ඇති ඕනම ලෙඩක් සුව කරන්න. ඒ වගේම මේ ගහට පුරුවන් මැරුණු පොළවට ආපහු පණ දෙන්න." "හැබැයි පුතේ," සීයගේ මූණ බරපතල වුණා. "ඒ ගමන ලේසි නෑ. ඒ ගහ ආරක්ෂා කරන්නේ කැලේ බාරකාර දේවතාවා. එතනට යන්න පුරුවන් පිරිසිදු හිතක් තියෙන කෙනෙක්ට විතරයි." සෙනක ටික වෙලාවක් කල්පනා කළා. එයාට නංගිගේ මැලවුණු මූණ මතක් වුණා. "මම යනවා සීයේ. මගේ නංගි වෙනුවෙන් විතරක් නෙමෙයි, මැරීගෙන යන මේ මුරු ගම වෙනුවෙන්ම මම මේ ගහ හොයාගෙන යනවා." පහුදා පාන්දරම සෙනක ගමන පටන් ගත්තා. එයා ළඟ තිබුණේ පරණ රෙදිමල්ලකුයි වතුර බෝතලයකුයි. ආච්චි අම්මගේ ආශිර්වාදයයි විතරයි. එයා ගමේ මායිම පහු කරලා ඝන කැලේට ඇතුළු වුණා. ගමන පටන් ගත්තු වෙලාවේ ඉඳලම පරිසරය හරිම රළුයි. කටුපඳුරු එයාගේ ඇඟ ඉරුවා. වේලිච්ච හුළඟ එයාගේ ඇස් පිච්චුවා. ඒත් සෙනක පස්සට ගියේ නෑ. එයා දවස් ගාණක් ඇවිද්දා. අතරමඟදී එයාට තිබහෙන් ක්ලාන්ත වෙලා හිටපු මුව පැටියෙක් හම්බ වුණා. එයා ළඟ තිබුණු වටිනා වතුර ටික මුවාට පෝලා ඌට හෙවණක් හදන්න සෙනක එයාගේ ඇඬුම ඉරාගත්තා. "උඹට ජීවත් වෙන්න අයිතියක් තිරිනවා පොඩියකෝ." සෙනක මුවාගේ ඔළුව අතගාන ගමන් කිව්වා. පුදුමයි කියන්නේ, ඒ වෙලාවේ මුවාගේ ඇස් වලින් අමුතු එළියක් ආවා. මුවා නැගිටලා කැලේ ඇතුළට දුවලා ආපහු හැරිලා බැලුවා. ඌ පාර පෙන්නන බව සෙනකට තේරුණා. මුවා පස්සේ ගිය සෙනක දවස් 3කට පස්සේ මහා ගඟක් ළඟට ආවා. ගඟේ වතුර තිබුණේ නෑ. ඒත් ඒක මඩ වගුරක් වගේ පිරීලා තිබුණා. ඒකේ කිඹුලෝයි විෂ සර්පයෝයි පිරීලා හිටියා. ඒගොඩ වෙන්න පාලමක් තිබුණෙත් නැහැ. "මම කොහොමද ඒගොඩ වෙන්නේ?" සෙනක තනියම කියාගත්තා.
ඒ වෙලාවෙම අර මුවපෙටියා වගුර ළඟ තිබුණු ලොකු වැල්ලෙල්ලන ගහක් පැත්තට පැන්නා. ඒ දිහා බලපු සෙනකට දැක්කේ ඒ ගොඩට පනින්න පුළුවන් හයිය වැල් පොටවල් ටිකක්. සත්තුන්ට ආදරේ කරපු පින එයාට ආපහු ලැබුණේ ඒ විදිහට. ගංග පැනගත්තට පස්සේ එයා ගියේ සෙවණැලි කන්දට. ඒක කරුවල භයානක තැනක්. එහි ගස් යක්ෂයෝ වගේ. හුළඟ හමද්දී ඇහුනේ කවුරු හරි අඬනවා වගේ සද්දයක්. ආපහු යන්න කියලා සද්දයාට ඇහුණා. ඒ සද්ද නිසා සෙනකගේ හිතට බයක් ආවා. උඹට බෑ. උඹ දුර්වලයි. උඹේ නංගි මැරේවි කියලා හිතවිලි එයාගේ ඔළුවට වද දුන්නා. සෙනක දනින් වැටුණා. එයාට ලොකු මහන්සියක් දෙනුණා. ඒත් එයා සාක්කුවේ තිබුණු නංගි ඇඳපු චූටි චිත්‍රය අතට ගත්තා. ඒකේ තිබුණේ මල් පිපුණු ගහක් යට hina වෙලා ඉන්න පවුලේ පින්තූරයක්. නෑ මම පරදින්නේ නෑ. ආදරය තමයි ලොකුම ශක්තිය. සෙනක හයියෙන් කෑ ගැහුවා. මට බය නෑ. මම ආවේ ජීවේ හොයාගෙන. එයාගේ සද්දි කඳු අතර දෝංකාර දුන්නා. පුදුමයි කියන්නේ එයාගේ ධෛර්යය ඉස්සරහා අර කළුවර සෙවණැලි නැටි වෙලා ගියා. කන්ද මුදුනට යන පාර පැහැදිලි වුණා. දවස් 7ක අමාරු ගමනකට පස්සේ සෙනක හිමගිරි කන්ද උඩට ආවා. එතන තිබුණු ගුහාව පැත්තෙන් නිල් පාට මෘදු එළියක් එමින් තිබුණා. ගුහාවට ගිය එයා දැකපු දෙයින් පුදුම වුණා. ඒක මැද පොළවෙන් උඩට ඉස්සුණු පොඩි දූපතක් වගේ කොටසක හරිම ලස්සන ගහක් තිබුණා. ඒකේ කඳ රිදී පාටින් බබලනවා. කොළ මරකත මැණික් වගේ. ගහේ අතු අග දිලිසෙන රන් පාට පළතුරුයි මලුයි ඉල්ලිලා තිබුණා. ගහ මුලින් නිල් පාට දියපාර ගලමින් තිබුණා. ඒකෙන් ආපු සුවඳ මුළු ඇඟම සනීප කරන තරම් වුණා. සෙනක ගහ පැත්තට අඩියක් තිනවත් එක්කම ලොකු සද්දයක් ආවා. පොළව හෙලුණා. ගහ ඉස්සරහා ලොකු සිංහෙක් මැවුණා. ඒ තමයි කැලේ බාරකාර දේවතාවා. නවතින්න මිනිසා. සිංහයාගේ සද්දේ අහස ගොරවනව වගේ. උඹ මෙතෙන්ට ආවේ මොකටද? සල්ලි හොයාගෙනද නැත්නම් මැරෙන්නේ නැතුව ඉන්නද? සෙනක බයෙන් විවුලුවත් එයා උළුව නමලා ආචාර කළා. උතුමාණනි, මම ආවේ සල්ලි බලාගෙන නෙවෙයි. මගේ ගම මැරීගෙන යනවා. මගේ පුංචි නංගි ජීවිතේ ඉල්ලලා අඬනවා. මට ඕනේ ඒ අහිංසක ජීවිත බේරා ගන්න. සිංහයා සෙනකගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. ඒ ඇස් වලින් සෙනකගේ හිත ඇතුළම කියවන බවක් එයාට දැනුණා. ගොඩක් අය මෙතනට ආවා. ඒත් එයාලා ආවේ පෙරේතකමින්. එයාලට ඕන උනේ රන් පළතුරු කඩාගෙන ගිහින් පොහොසත් වෙන්න. ඒ නිසා එයාලා ගල් බවටපත් වුණා. සිංහයා පැත්තකට වෙලා පෙන්නුවේ ගුහාව වටේ තිබුණු ගල් පිළිම ටික. ඒවා ඉස්සර මෙහෙට ආපු කෑදර මිනිස්සු. නමුත් සෙනක උඹේ හිත පිරිසිදුයි. උඹ එද්දී මුවපෙටියට උදව් කළා. උඹේ බය නැති කරගත්තේ ආදරෙන්. උඹට යන්න අවසරයි. සිංහයා නැති වෙලා ගියා. ඒ වෙනුවට කරුණාවන්ත මනුස්ස වෙස්ගත්තු දෙවි කෙනෙක් පෙනී හිටියා. එයා අතේ රන් පාට පුංචි කලයක් තිබුණා. දරුවා, මේ ගහේ මල්, ගෙඩි, හරි කොළ හරි කඩන්න එපා. සොබහාදමට හානි නොකර මේ දියරයෙන් චුට්ටක් විතර කරන්න යන්න. ඒක උඹේ ගමට ඇති. සෙනක දනින් වැටි වැඳලා දෙවියෝ දුන්නු පුංචි කලයට ගහ මුලින් වැක්කිරෙන ජීවය දෙන දියරය පුරවා ගත්තා. ස්තුතියි උතුමාණෙනි. මම මේ ණය කවදාවත් අමතක කරන්නේ නැහැ. මතක තියාගන්න, දේවතාවා කිව්වා. මේ දියරය වැඩ කරන්නේ මිනිස්සු ආපහු සොබහාදමට ආදරය කළොත් විතරයි. ගමේ අයට කියන්න ගස්වලට ආදරය කරන්න කියලා. නැත්තම් මේ හාස්කම తాවකාලිකයි. සෙනක ආපහු ගමට එද්දී තව දවස් 3ක් ගිහිල්ලා තිබුණා. අමාලිගේ තත්ත්වේ ගොඩක් අමාරු වෙලයි තිබුණේ. ගමේ අය බලාපොරොත්තු අතෑරලා දාලා තිබුණේ. සෙනක ගෙදරට දිව්වා. එයා අමාලිගේ වේලිලා ගිය තොල්වලට අර දිව්‍යමය දියරේන් බින්දු කිහිපයක් තිබ්බා. ටික වෙලාවක් ගියා. කිසි වෙනසක් වුණේ නැහැ. සෙනකගේ පපුව ගැහෙන්න ගත්තා. ඒත් එකපාරටම අමාලිගේ ඇඟෙන් රන් පාට එළියක් එන්න ගත්තා. එයාට හුස්ම ගන්න ලේසි වුණා. එයා ඇස්සෙරියා. අයියේ, එයා හෙමින් කතා කළා. සෙනක සතුටු කඳුළු වගුරෝමින් එයාව බදාගත්තා. ඒත් වැඩේ එතනින් ඉවර වුණේ නැහැ. සෙනක ඉතිරි දියරේ අරගෙන ගමේ මැද තිබුණු මැරිලා ගිය ලොකු නුගගහ මුලට ගියා. මුළු ගමම යා වටේට ඔහු දේවතාවාගේ පණිවිඩේ ගම්මුන්ට කිව්වා.
අපි සොබාදහමට ආදරය කරනවා කියලා පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේ ගම බේරෙන්නේ. ගම්මු හැමෝම තමන් කරපු වරදි ගැන දුක් වෙලා ආයෙත් ගස්වැල් ටික පරිස්සම් කරනවා කියලා පොරොන්දු වුණා. සෙනක ඉතිරි දියර ටික මහ පොළවට ඉස්සා. ඒක විශ්වාස කරන්න බැරි දසුණක්. දියර ටික පොළවට වැටුණ තැනින් පටන් අරන් කොළපාට රැල්ලක් ගම පුරා පැතිරුණා. වේලිලා ගිය ගස්වලට පණ ආවා. අලුත් දළු ආවා. මල් පිපුණා. වේලිලා තිබුණු ලිං වතුරෙන් පිරීලා ඉතිරිලා ගියා. අහසේ කළු වලාකුළු එකතු වෙලා අවුරුදු 3කට පස්සේ මහ වැස්සක් වැස්සා. රන්පියස ගම්මානේ ආයෙත් ඇත්ත රන්පියසක් වුණා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග සුව වුණා. කුසගින්න නැටි වෙලා ගියා. හැබැයි මේ සැරේ පොඩි වෙනසක් තිබුණා. මිනිස්සු ලැබුණ දේ ගැන ආඩම්බර වුණේ නැහැ. එයාලා සෙනකව වීරයෙක් විදියට සැලකුවට සෙනක කිව්වේ වීරයා එයා නෙවෙයි සොබාදහමයි කියලයි. එදා ඉඳන් ගමේ හැම කෙනෙක්ම Tamanගේ උපන්දිනේට අලුත් පැලයක් හිටවන එක පුරුද්දක් කරගත්තා. සත්තුන්ට කරුණාව දෙක්කුවා. සංජීවනී වෘක්ෂය ආයෙත් කාටමත් හොයාගන්න බැරි වුණත් ඒකේ ආශිර්වාදේ සදාකාලිකවම ඒ ගමට රැඳුනේ එයාලා සොබාදහම රැකගත්ත නිසා. සෙනකයි අමාලී වයසට යනකල්ම ගමේ සතුටින් ජීවත් වුණා. එයාලා අපිට කියලා දීපු පාඩම අදටත් වැදගත්. ගහක් කියන්නේ නිකම්ම ලී කඳක් නෙවෙයි. ඒක හුස්මක්. ඒක ජීවය. අපි ගස් රැකගන්නා තාක්කල් ගස් අපිව රැකගනීවි. සොබාදහම කියන්නේ අපිට අයිති වස්තුවක් නෙවෙයි අපි අයත් පවුල. ඒ පවුල රැකගන්න එක අපේ හැමෝගෙම යුතුයකම.